තත්පරයක් ඉන්න. ඇඟට පොඩි අමාරුවක් වගේ දැනුණා. ඒක හින්දා මේ ගෙදර තිබිච්ච බෙහෙත් පෙත්තක් ගිලලා දැම්මා කොයි එකටත් කියලා. හැබැයි බෙහෙත් පෙත්ත නම් ටිකක් පරණයි. එක්ස්පයර් වෙන්නත් ළඟයි. හැබැයි මම ඒකේ සීල් එක කඩලා තිබ්බේ නැහැ. ඒක හින්දා මං හිතනවා මේ බෙහෙත් පෙත්තට මුකුත් වෙලා නැතුව ඇති කියලා. මං හිතනවා ලෙඩේ අමාරු ගතියත් හෙට උදේ වෙනකොට හොඳ වෙලා තියෙයි කියලා. මෙන්න මේ විදිහට හිතලා බොහෝ වෙලාවට ගෙදර කොහේ හරි මුල්ලක තියෙන බෙහෙත් පෙත්තක්. එහෙමත් නැතිනම් සමහර වෙලාවට ඒක ගෙදර වෙන කෙනෙකුට ගෙනාපු බෙහෙතක පංගුවක් ගිලලා දාන ගතියක් අපේ රටේ පුරුද්දක් විදිහට කරනවා අපි දැකලා තියෙනවා. මේ වැඩේ කොයිතරම් අවදානම්ද මේක පිටුපස තියෙන සැඟවුන භයානකකම ගැනයි අද මම ඔබත් එක්ක විද්‍යාත්මකව කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. හිතවතුනි අවාසනාවකට වගේ අපේ රටේ බෙහෙත් ගබඩා කිරීම සම්බන්ධ විශේෂයෙන්ම තමන් ගෙදරට අරගෙන එන බෙහෙත් මොන විදිහටද ගබඩා කරන්න කියන එක සම්බන්ධව අපේ රටේ අපේ හිතවතුන්ට තියෙන අවබෝධය ඉතාමත්ම අඩුයි. අපි දැකලා තියෙනවා සමහර බෙහෙත් පැකට් වල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා එය ගබඩා කළ යුතු ආකාරය සම්බන්ධව. ඒ වගේම ඔබ දැකලා තියෙනවද සමහර බෙහෙත් බෝතල් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ වගේ සප්ලිමන්ට් බෝතල් මේක එන්නේ මේ දුඹුරු පාට බෝතලයක. ඇයි මේක සාමාන්‍ය විනිවිද පේන ප්ලාස්ටික් බෝතලයක දාන්න බැරි. ඒ වගේම කොෆ් සිරප්ස් ඊටත් වඩා තද දුඹුරු පැහැති බෝතලයක දාලා එවනවා. ඇයි මේකත් සාමාන්‍ය වීදුරු බෝතලයක දාලා එවන්න බැරි? මොකද්ද මේ බෝතලේ පැහැයට තියෙන විශේෂත්වය? මෙන්න මේ දේවල් ගැන අපි බොහෝ දෙනා සැලකීමක් කරන්නේ නැහැ. ඉතින් අන්න ඒක නිසා අද මම කල්පනා කරා ඔබට විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙන්න බෙහෙතක් කල් ඉක්ුත් වෙනකොට මොකද වෙන්නේ? දවසක් දෙකක් කල් ඉක්ුත් වෙච්ච බෙහෙතක් බිව්වට මුකුත් වෙන්නේ නැහැයි කියලා සමහර අය කියන මතයේ පිටුපස තියෙන විද්‍යාත්මක කතාව ඔබත් එක්ක කතා කරන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ඔබට පෙන්වුවා වගේ මෙවැනි විශේෂ බෝතල් වල පැහැයට හේතුව මොනවද? ඒ වගේම බෙහෙත් නිසියාකාරව ගබඩා කළ යුත්තේ ඇයි කියන කාරණාව සම්බන්ධවත් බොහොම විද්‍යාත්මකව ඔබත් එක්ක කතා කරන්නට අද වැඩසටහනෙන් මම බලාපොරොත්තු වෙනවා. හිතවතුනි ඉතින් ඔබ දන්නවා හැමදාමත් වගේ මේ අපේ සබා ජීවිතයේ පිටුපස තියෙන විද්‍යාත්මක සංසිද්ධි බොහොම සරලව ඔබත් එක්ක කතා කරන මම සමීර පෙරේරා මම වෘත්තීය ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් විදිහට ඇමරිකානු එක්සත් ජනපදයේ සේවය කරනවා. හිතවතුනි අපි මුලින්ම බලමු මේ ඖෂධයක් කියන්නේ මොකක්ද? මේක රසායනික සංයෝගයක්. අපේ ශරීරයත් සමග අන්තර්ක්‍රියා කරන රසායනික සංයෝගයක්. එතකොට මේ එක්ස්පයර් වෙනවා කියන්නේ මොකක්ද? සමහර අය හිතනවා එක්ස්පයර් ඩේට් එක වෙනකම්ම ඖෂධය හොඳටම තියෙනවා කියලා. නමුත් ඒ කතාව බොරු. සාමාන්‍යයෙන් විශේෂයෙන්ම යුරෝපානුකරයේ ඒ වගේම කැනඩාව එක්සත් ජනපදයේ වගේ රටවල් වල නිෂ්පාදනය කරන ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධවල ඒ එක්ස්පයර් ඩේට් එක එහෙමත් නැතිනම් කල් ඉක්ුත් වන දිනය වෙනකොට ඒ ඖෂධයේ තියෙන ගුණාත්මක භාවය අපි ඒකට කියනවා ඒකේ තියෙන පොටෙන්සිය එක එහෙමත් නැතිනම් ප්‍රාබල්‍ය ඒකේ තියෙන ගුණය 90ක් දක්වා අඩු වෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි ඔවුන් එක්ස්පයර් ඩේට් එක කියලා සඳහන් කරන්නේ. ඉතින් එතකොට කෙනෙකුට කියන්න පුළුවන්නේ හරි ඉතින් 90%ක්ම මේක හොඳ නම් බිව්වට මොනව වෙනවද කියලා නේද? ඇයි එසේ නොකල යුත්තේ කියන එක මම ඔබට තව ටිකකින් පැහැදිලි කරන්නම් ඒක පිටුපස තියෙන රසායනික විද්‍යාත්මක කතන්දරයත් එක්ක. එතකොට හිතවතුනි අද වැඩසටහන තුළදී තරමක් ඔබේ කනට නුහුරු නුපුරුදු වචන කීපයක් ඒ වගේම සංසිද්ධි කීපයක් සම්බන්ධව මම විද්‍යාත්මකව කතා බහ කරනවා. ඉතින් මේ වචන සම්බන්ධව ඔබ ලොකුවට කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේකේ තියෙන මේ ජෙනරල් අයිඩියා එක. එහෙමත් නැතිනම් සාමාන්‍ය අදහස ඔබට බොහොම සරලව හැමදාමත් වගේ මම ඔබට කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කෙනෙකුට හිතෙන්නට පුළුවන් මම ටිකක් වැඩිපුර විස්තර කරනවා කියලා. ඉතින් එහෙම කරන්නේ හැමෝටම මේක හොඳින් තේරුම් ගන්න එක එක බුද්ධි මට්ටම් වලින් අයට මේක තේරුම් ගැනීම සඳහා අපි මුලින්ම බලමු ඖෂධයක් නරක වෙන්නේ එහෙමත් නැත්නම් ඖෂධයේ තියෙන ගුණාත්මක භාවය නැති වෙන්න බලපාන සාධක මොනවද කියලා එහෙමත් නැත්නම් ඒ සිදුවන රසායනික ක්‍රියාවලි මොනවද කියලා. පළවෙනි එක විදිහට අපිට දක්වන්න පුළුවන් හයිඩ්‍රොලිසිස්. අපි ඒකට කියනවා ජල විච්ඡේදනය කියලා. විච්ඡේදනය කියන්නේ ඔබ දන්නවා ඒ කොටස් වලට කඩනවා කියන අර්ථය. එතකොට ජලය නිසා කොටස් වලට කැඩෙනවා නම් ඒකට අපි කියනවා ජල විච්ඡේදනය හයිඩ්‍රොලිසිස් කියලා. එතකොට මේ ජලය කොහෙන්ද එන්නේ? ජලය එන්නේ වායු ගෝලයෙන්. එතකොට වායු ගෝලයේ අපේ වගේ රටක තියෙන ආර්ද්‍රතාවය එහෙමත් නැතිනම් ජල වාෂ්ප ප්‍රමාණය ගොඩක් වැඩි නිසා ඔබ හිතන්න ඔබේ බෙහෙත් ටික කඩදාසි පැකට් එකක නම් දාලා තියෙන්නේ අනිවාර්යෙන්ම ඒක වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප එක්ක බොහොම හොඳින් අන්තර්ක්‍රියා කරනවානේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට එහි තියෙන රසායනික සංයෝගය ක්‍රමක්‍රමයෙන් වියෝජනය වෙන්නට පටන් ගන්නවා. එතකොට වියෝජනය වුණාම
අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඒ ඖෂධීය ගුණයේ තියෙන රසායනික සංයෝගය නෙමෙයි ඔබ බොන්නේ වෙනත් සංයෝගයක්. මම උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්. දන්න උදාහරණයකින් ඒ තමයි හිතවතුනි ඇස්ප්‍රීන්. දැන් ඇස්ප්‍රීන් කියන රසායනික සංයෝගයට අපි නමක් දෙනවා ඇසිටයිල් සැලිසිලික් ඇසිඩ් කියලා. ඉතින් මේක ඔබට නුහුරු නමක් කමක් නැහැ. දැන් ඇසිටයිල් සැලිසිලික් අම්ලය ක්‍රමක්‍රමයෙන් වියෝජනය වෙනවා ජලය තියෙනකොට. එහෙමත් නැත්නම් ජල විච්ඡේදනය වෙලා එය සැලිසිලික් අම්ලය සහ ඇසිටික් අම්ලය විදිහට වියෝජනය වෙනවා. ඔබ සමහර විට ඇසිටික් අම්ලය අහලා ඇති. ඒක තමයි මේ විනීග එහෙමත් නැත්නම් විනාකිරි වල අඩංගු වෙලා තියෙන්නේ. ඒක නිසාම ඔබ ටිකක් කල් පැනපු එහෙමත් නැත්නම් කල් ගිය ඇස්ප්‍රීන් බෝතලයක් ඇරියොත් එහෙම මේකෙන් එනවා නිකන් විනාකිරි ගඳක්. එතකොට ඔබ කල්පනා කරන ඇයි මේකේ මේ අමුතු විනාකිරි ගඳක් තියෙන්නේ කියලා. දැන් ඔන්න ඕකට හේතුව ඔබ දන්නවා. දැන් ඔබ මේ විදිහේ කල් ඉක්ුත් වෙච්ච පෙත්තක් බිව්වොත් එහෙම ඒකේ ඇස්ප්‍රීන් වල ගුණය කොහෙත්ම නැහැ. මොකද ඔබ බොන්නේ එකක් සැලිසිලික් අම්ලය. සැලිසිලික් අම්ලය එහෙම ඖෂධීය ලොකු ගුණයක් නැහැ. ඒ වගේම අර ඇසිටික් අම්ලය තියෙන එක සමහර විට ඔබට උදරයට අසහනයක් ගෙන දෙන්නට හේතු වෙන්නට පුළුවන්. නම් දැන් ඔබට පැහැදිලිනේ නේද? ඖෂධයක් කල් ඉක්ුත් වෙනකොට හැදෙන රසායනික සංයෝග සමහර විට ඔබට අහිතකර වෙන්නට පුළුවන්. සමහර විට ඒවයේ ඖෂධීය ගුණයක් නැති වෙන්නටත් පුළුවන්. මේට වඩා බරපතල කතාවක් මම කියන්නම්. ඒ තමයි අපි දන්න තවත් ඖෂධයක් වෙන ටෙට්‍රාසයික්ලින් කියන රසායනික සංයෝගයත් සමග බැඳිච්ච කතාවක් තියෙනවා. දැන් මේක ප්‍රතිජීවක ඖෂධයක් විදිහට භාවිතා වෙනවා කියලා බොහෝ දෙනෙක් දන්න දෙයක්. දැන් මේකත් සමග සම්බන්ධිච්ච කතාවක් ගැන කියනවා නම් එක අවස්ථාවකදී වෛද්‍යවරුන්ට බොහොම ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වෙනවා. මොකද මේ ඖෂධය ලබා දීපු සෑහෙන කණ්ඩායමකට වකුගඩු වලට හානි සිදු වෙනවා. දැන් ඔවුන් කල්පනා කරනවා ඇයි මේ දන්න හොඳ බෙහෙතක් මේක බීලා ඇයි මිනිස්සුන්ගේ වකුගඩු සවුත් වෙන්න පටන් ගත්තේ බොහොම ඉක්මනින් කියලා. පසුව ඔවුන් ඒ රෝගීන්ට ලබා දීපු ටෙට්‍රාසයික්ලින් වල ලොට් එක එහෙමත් නැත්නම් ඒ දීපු බෙහෙත් ගොන්නේ කාලේ ඉක්ුත් වෙන දිනේ බලනවා කාලේ ඉක්ුත් වෙන දිනයත් පැනලා නැහැ. නමුත් මොකක් හෝ හේතුවක් නිසා රසායනික ගැටලුවක් නිසා මේ ඉක්මනින් වියෝජනය වෙලා තියෙනවා තවත් සංයෝග දෙකකට. එතකොට ඒ සංයෝග දෙක තමයි එකක් එපි ඇන්හයිඩ්‍රෝ ටෙට්‍රාසයික්ලින් අනිත් එක තමයි ඇන්හයිඩ්‍රෝ ටෙට්‍රාසයික්ලින් කියලා කියන්නේ. දැන් ඔය ඇන්හයිඩ්‍රෝ කියන්නේ ජල අණුවක් ඉවත් වෙලා හැදෙන රසායනික සංයෝගයකට. දැන් මේ රසායනික සංයෝග දෙක මිනිසුන්ගේ වකුගඩු වලට හානි කරන්නට පුළුවන් රසායනික සංයෝග දෙකක්. දැන් බලන්නකෝ ඒ ඖෂධය හොඳ ඖෂධයක් තමයි. නමුත් ඒ වියෝජනය වුණාට පස්සේ හැදෙන රසායනික සංයෝග දෙක ඉතාමත්ම අහිතකරයි. දැන් ඔබට පැහැදිලි ඇති කොහොමද අපි ගේන ඖෂධයක් යම් හේකින් වියෝජනය වෙලා ඒක බිව්වොත් ඔබට යම්කිසි හානියක් සිදු වෙන්න පුළුවන් කියන කතාව ඔබට වැටහෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් අපි ඊළඟට බලමු තවත් අපේ ඖෂධ නරක වීම සඳහා ඒ කියන්නේ ඒකේ තියෙන ගුණාත්මක භාවය නැතිවීම සඳහා බලපාන තව හේතුවක් තමයි ඔක්සිකරණය කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ ඔබ දන්නවා මේ වායුගෝලයේ තියෙනවානේ ඔක්සිජන් වායුව. එතකොට ඔක්සිජන් වායුවත් සමග ඖෂධවල තියෙන රසායනික සංයෝග ප්‍රතික්‍රියා කරනවා. මේකට හොඳම උදාහරණයක් තමයි ඔබ දැකලා ඇති ගැබිනි මාතාවන්ට ලබා දෙනවා බොහෝ වෙලාවට යකඩ පෙති කියලා කියන්නේ අයන් ටැබ්ලට්ස් කියලා අපි කියන්නේ. එතකොට මේ අයන් ටැබ්ලට්ස් වල අඩංගු වෙලා තියෙන්නේ අයන් ධන දෙක තමයි අඩංගු වෙලා තියෙන්නේ. දැන් එවැනි සංයෝග ඔක්සිජන් සමග නිතර ගැටිලා ඒ වගේම ජලයත් සමගත් අර මං කලින් කිව්වා වගේ මේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප සමගත් අන්තර්ක්‍රියා කරොත් එහෙම මේ ධන දෙක සංයෝග ටික ධන 3 අයන් ධන 3 සංයෝග බවට පරිවර්තනය වෙනවා. එහෙම නැත්නම් ඔක්සිකරණය වෙනවා. දැන් අපේ ශරීරයට අවශ්‍ය සහ එය උරා ගැනීමට හැකියාව තියෙන්නේ අයන් ධන දෙක සංයෝග. අයන් ධන 3 වුණාට පස්සේ අපේ ශරීරයට එයින් ලැබෙන ගුණය ඉතාමත්ම අඩුයි නැති තරම්. දැන් අන්න එහෙම වුණොත් එහෙම ඒ බිව්වයි කියලා වැඩක් වෙන්නේ නෑ. තවත් එවැනිම හොඳ උදාහරණයක් තමයි මේ විටමින් C. දැන් කල්ගිය විටමින් C බෝතලයක් මම මේ හොයාගත්තා. මේ විටමින් C කියලා කියන්නේ ඇස්කෝබික් අම්ලය. ඇස්කෝබික් ඇසිඩ් කියලා අපි කියනවා. දැන් සාමාන්‍යයෙන් විටමින් C පෙත්තක පැහැ ඇහුවොත් ඔබ කියයි ඒක සුදු පාටයි කියලා නේද? නමුත් කල් ගත වෙනකොට හිතවතුනි වෙන දෙයක් තමයි මේ ඇස්කෝබික් අම්ලය ඒ ඩිහයිඩ්‍රෝ ඇස්කෝබික් ඇසිඩ් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ ඩිහයිඩ්‍රෝ කියන්නේ ජල අණුවක් ඉවත් වෙලා තමයි මේ ඇස්කෝබික් ඇසිඩ් එක තියෙන්නේ. දැන් ඒක තවදුරටත් එතකොට විටමින් C නෙමෙයි. එතකොට ඒ පෙත්තේ පැහැය ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා දැන් මේ වෙනකොට මේක කහ පාටට හුරු නිකන් මලකඩ පැහැයකට පරිවර්තනය වෙගෙන යනවා. ඒ වගේම මේකේ රසයත් මලකඩ රසයක් තමයි තියෙන්නේ. එතකොට මේකේ තියෙන ගුණයක් දැන් ගිහිල්ලා ඉවරයි. එතකොට මේ බෝතලේ තියෙන පෙති ඔක්කොම ඒ වගේ කල් ඉක්ුත් වෙච්ච පැහැය වෙනස් වෙච්ච පෙති බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ කාලේ ඉක්ුත් වීමත් සමග ඔක්සිකරණය වෙලා තමයි මේ තත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේම තවත් විවිධ ඖෂධ විශේෂයෙන්ම ආසාත්මිකතාව සඳහා භාවිතා කරන ඖෂධ තියෙනවා. ඒවා බොහොම ඉක්මනින් ඔක්සිකරණය වෙන නිසා ඒවා one time use විදිහට අවශ්‍ය වෙලාවට ඒ
පැකට් එක ඉරලා ඒක ඕපන් කරා ඊට පස්සේ භාවිතා කරා ඊට පස්සේ ඒක විසි කරා නැවත කල් තබා ගැනීමක් කියලා එකක් තියෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට විවිධ උපක්‍රම යොදලා තියෙනවා මේ ඖෂධවල ගුණාත්මක භාවය තබා ගැනීම සඳහා. අපි ඊළඟට බලමු ඖෂධවල ගුණාත්මක භාවය නැතිවීම සඳහා බලපාන තවත් හේතුවක් තමයි මේ ෆොටෝලිසිස්. එහෙමත් නැතිනම් අපි ඒකට කියනවා ප්‍රභා විච්ඡේදනය කියලා. එතකොට ප්‍රභා කියලා කියන්නේ ආලෝකය කියන එකනේ. එතකොට විච්ඡේදනය කියන්නේ ආලෝකය නිසා මෙහි තියෙන රසායනික සංයෝගය කොටස් වලට කැඩිලා යනවා කියන අර්ථය. දැන් එහෙම වෙනවද? ඔව් එහෙම වෙනවා. ඒකට හේතුව තමයි අපේ ආලෝකයත් සමග මේ සූර්යාලෝකයත් සමග නිල් පැහැති ආලෝකය සහ පාරජම්බූල කිරණ ලැබෙනවා. ඉතින් මම මේ සම්බන්ධව මීට කලින් වැඩසටහන් වලත් ඔබත් එක්ක කතා කරලා තියෙනවා විශේෂයෙන්ම ඔය සන්ස්ක්‍රීන් ගැන එහෙම කතා කරපු වැඩසටහනේදී. එතකොට මේ ආලෝකය මේ සමහර රසායනික සංයෝගات සමග ගැටුණාම ඒ රසායනික සංයෝගවල තියෙන හැඩය එහෙමත් නැතිනම් මේ අණුවේ තියෙන විශේෂිත හැඩ වෙනස් වෙලා යනවා. උදාහරණ කීපයකින් මම ඔබට ඒක බොහොම සරලව පැහැදිලි කරන්නම්. අපිට කතා කරන්නට පුළුවන් මේ විටමින් බොහෝ වෙලාවට ඔබ දැකලා ඇති ඒවා එන්නේ බ්‍රවුන් පාට බෝතලයක. එතකොට ඒකට හේතුවත් මම තව මිනිත්තුවකින් පැහැදිලි කරන්නම්. විටමින් B2 ගත්තොත් එහෙම ඒ රසායනික සංයෝගයක් විදිහට අපිට රයිබෝෆ්ලේවින් කියන සංයෝගය තමයි තියෙන්නේ. හැබැයි දැන් මේ රයිබෝෆ්ලේවින් බොහොම ඉක්මනට නිල් පැහැති ආලෝකය සහ UV ආලෝකය අවශෝෂණය කරගෙන එයාගේ තියෙන ඒ අණුවේ තියෙන ව්‍යුහය විකෘති තත්වයට පත් වෙනවා. එතකොට ඔබට තවදුරටත් මේ විටමින් වලින් ලබා ගන්න බලාපොරොත්තු වෙන බලපෑම එහෙමත් නැත්නම් වාසිය ලබා ගන්නට බැරි තත්වයට පත් වෙනවා. ඒ වගේම ඔබ දැකලා තියෙනවා නේද ඔය ප්‍රෙෂර් පෙති කියලා අපි සමහර වෙලාවට අපේ සමහර හිතවතුන් භාවිතා කරන්නේ. එතකොට ඒවත් එහෙමයි. ඒවා නිසියාකාරව ගබඩා කරේ නැත්නම් ආලෝකය හමුවේදී වියෝජනය වෙලා එහි තියෙන රසායනික සංයෝගය වියෝජනය වෙලා යනවා. එතකොට ඔබ හිතනවා මේක තාම හොඳට තියෙනවා හොඳේ කියලා ඉවරලා ඔබ පෙත්ත බොනවා. ඒ වුණාට ඔබේ අධිරුධිර පීඩනය අඩු වෙන්නේ නෑ. ඉතින් ඔබ වෛද්‍යවරයා ගාවට ගියාම සමහර වෙලාවට ඔබ කියනවා ડોක්ටර් මම ප්‍රෙෂර් පෙති බොනවා හැමදාම. ඒ වුණාට ප්‍රෙෂර් එක අඩු වෙන්නේ නැහැ. ඔව් ඉතින් අහන්න දෙයක් නැහැ. මොකද ඔබ බොන ඖෂධය ඔබ ගෙදර ගෙනහල්ලා තියාගෙන බොන ඖෂධයේ තියෙන ගුණාත්මක භාවය එන්නම අඩු වෙගෙන ගිහිල්ලා ඒකට හේතුව තමයි ඔබ ඒ නිසි පරිදි ගබඩා කරලා නොතිබීම. ඒකට අවසාන වශයෙන් ඖෂධවල තියෙන ගුණාත්මක භාවය නැති වෙලා යන තව විදිහක් තමයි බහු අවයවීකරණය එහෙමත් නැත්නම් පොලිමරයිසේෂන් කියන ක්‍රමය. එතකොට එහිදී වෙන්න පුළුවන් දෙයක් තමයි විශේෂයෙන්ම ඔය පෙනිසිලින් ඊළඟට ඉන්සියුලින් වගේ දේවල් තියෙනවා. එතකොට එවැනි ඖෂධ බොහෝ වෙලාවට බොහොම සිසිල් ස්ථානයක සමහර වෙලාවට රෙෆ්‍රිජරේටර් එකේ ඔබට එය ගබඩා කරලා තියන්නට පුළුවන්. එවැනි ස්ථානවල තමයි ගබඩා කරන්නේ. ඒකට හේතුව තමයි මේවා පොලිමරයිස් වුණාම එහෙමත් නැත්නම් බහු අවයවීකරණය වුණාම එහිදී වෙන්නේ කුඩා ප්‍රමාණයේ තියෙන රසායනික අණු කීපයක් එකට එක්කාසු වෙලා ලොකු රසායනික අණුවක් හැදෙනවා. එතකොට එහි ඖෂධීය ගුණේ නැති වෙලා යනවා. සමහර විට එය ශරීරයට අහිතකර ආසාත්මිකතා ගෙන එන සංයෝග බවටත් පත් වෙන්නට පුළුවන්. ඉතින් ඔබ දන්නවා අපේ රටේ පහුගිය කාලේ බොහොම අවාසනාවන්ත විදිහට මේ විදිහට මේ කල් ඉක්ුත් වෙච්ච එහෙමත් නැත්නම් ගුණාත්මක භාවයෙන් හීන වෙච්ච ඖෂධ අපේ රටේ ජනතාවට ලබා දීලා ඒ වෙච්ච විපත ගැන අපි ඕනෑතරම් ඇහුවා. දැන් එහෙම උනේ ඇයි කියන එක සම්බන්ධවත් ඔබට යම්කිසි විද්‍යාත්මක අවබෝධයක් අද වැඩසටහනින් පස්සේ ලැබෙන්න ඇති කියලා ඉවරලා මම විශ්වාස කරනවා. එතකොට හිතවතුනි විශේෂයෙන්ම ඔය ඇස් වලට දාන විවිධ බෙහෙත් වර්ග, දියර බෙහෙත් වර්ග තියෙනවා. ඊළඟට කොෆ් සිරප්, කැස්ස පැණි වල පවා තවත් සංයෝග කාණ්ඩයක් තියෙනවා. ඒ කියන්නේ ඖෂධීය සංයෝගයට අමතරව තියෙනවා ප්‍රිසර්වටිව්ස් කල් තබා ගැනීමේ ද්‍රව්‍ය තියෙනවා. ඊළඟට තෛලෝදකාරක එහෙමත් නැතිනම් ඉමල්සිෆයර්ස් අඩංගු වෙලා තියෙනවා. ඒකට දැන් මේ රසායනික සංයෝග වලටත් වෙනමම කල්ලිකුත් වන දිනයක් තියෙනවා. ඒකත් අඩංගු කරලා තමයි ඒ බෙහෙතේ කල්ලිකුත් වන දිනය මෙන්න මෙදාට කියලා ඉවරලා ලේබලේ සටහන් කරලා තියෙන්නේ. බොහෝ දෙනා මේක නොකියෙව්වට නමුත් දැන් ගැටලුව වෙන්නේ ඔබ මේ නිසි පරිදි ගබඩා කරේ නැත්නම් එහෙම අර ප්‍රිසර්වටිව්ස් සහ ඊළඟට ඉමල්සිෆයර්ස් ඒවත් තෛලෝදකාරකවල තියෙන ඒ රසායනික සංයෝග වෙනස් වෙලා ඒවා වියෝජනය වුණාට පස්සේ මේවා තුල බැක්ටීරියා හෝ එහෙමත් නැත්නම් එවැනි ශුද්‍ර ජීවීන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඔබ සීල් එක කඩලා නම් තියෙන්නේ. එතනනුත් එහාට ගිහිල්ලා මේකේ තියෙන ඖෂධීය ගුණයත් ක්‍රමක්‍රමයෙන් නැති වෙලා යනවා. එතකොට ඔබ එවැනි දෙයක් දිගින් දිගටම පාවිච්චි කරොත් එහෙම අන්න ඔබට සිදුවෙන හානිය බොහොම බරපතල වෙන්නට පුළුවන් කියන එකත් ඔබ මතක තියාගන්නට ඕන. දැන් ඊළඟ තවත් විශේෂ දෙයක් තමයි මේ ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන එක. අපි දැකලා තියෙනවා හිතවතුනි අපේ රටේ ඉන්න බොහෝමයක් දෙනා වෛද්‍යවරුන් සුදුසුකම්ලත් වෛද්‍යවරුන් අත්දැකීම් තියෙන වෛද්‍යවරුන් විසින් කියනවා මේ ප්‍රතිජීවක ටික ඔබ මාසයක් බොන්න කියලා. එතකොට කරන දේ තමයි සති දෙකක් බීලා ලෙඩේ හොඳ වුණාට පස්සේ දැන් හොඳයි බෙහෙත් බොන්න ඕනේ නැහැ. ඔච්චර බෙහෙත් බොන්න ඕනේ නැහැ කියලා ඉවරලා ඕක විසි කරලා දානවා.
දානවා. එහෙමත් නැතිනම් සමහර වෙලාවට Tamanට යම්කිසි අසනීපයක් හැදීගෙන එනකොට සමහර වෙලාවට ගෙදර වෙන කෙනෙකුට ගෙනාපු එකක් එහෙමත් නැතිනම් පුළුවන් නම් ෆාමසි එකකින් Tamanගේ මතයට හෝ ගිහිල්ලා ප්‍රතිජීවක ටිකක් අරගෙන ඇවිල්ලා බීලා ඒක හරියට ඒ ඩෝස් එක ගන්නෙත් නෑ යම්කිසි කාලයක් අරගෙන ඔහෙ නවත්තලා දානවා. මේ කොයිතරම් බරපතලද ඔබට විතරක් නෙමෙයි මුළු මනුස්ස සංහතියටම අද වෙනකොට කොයිතරම් බරපතල තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවද මේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් එහෙමත් නැතිනම් ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී ප්‍රභේද ඇතිවීම කියන කාරණාව අපි වෙනමම වැඩසටහනකින් මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. අද පුංචි මතක් කිරීමක් තමයි කරේ. එතකොට ඒ වැඩේ නොකළ යුතුයි කියන එකයි මම මෙතනදී ඔබට අවධාරණයෙන් කියන්නේ. හරි. දැන් අපි මේ වැඩසටහන අවසාන කොටස විදිහට බලමු කොහොමද ඖෂධයක් ගබඩා කරන්නේ. දැන් හිතවතුනි අවාසනාවකට වගේ අපේ රටේ නම් ඖෂධයක් දෙනකොට ඒක දෙන්නේ සමහර වෙලාවට පුංචි ප්ලාස්ටික් කවර් එක හෝ එහෙමත් නැතිනම් කඩදාසි කවර් එක. ඉතින් කඩදාසි කවර් නම් ඒකට සුදුසු නැහැ. නමුත් සාමාන්‍යයෙන් ඖෂධ ලබා දෙනකොට දැන් විශේෂයෙන්ම මේ රටේ නම් ඒක ලබා දෙනකොට විශේෂිත ප්ලාස්ටික් පුංචි බෝතලයක ඒක හොඳට වහන්නට පුළුවන්. ඒ වගේම ලොකු ෂීට් එකක print කරලා දෙනවා. මෙන්න මේ විදිහටයි මේක ගබඩා කළ යුතු. මෙන්න මේ දාටයි මේකේ එක්ස්පයර් ඩේට් එක මේ ඔක්කොම දේවල් දෙනවා. අපි ෆාමසි එකකින් බෙහෙත් ටිකක් ගත්තත් අපි කියන්නේ ලූස් ගන්නවා කියලා. එහෙම ගත්තත් ඒ විදිහට print කරලා දෙනවා. නමුත් අපේ නම් එහෙම වෙන්නේ නැහැනේ. එතකොට ඔබ ගෙදර අරගෙන එන බෙහෙත් වල කල්ලිකුත් වෙන දිනේ ඔබ දන්නවද? ඔබ දන්නේ නැහැ. ඔබට ඒක කිව්වෙත් නැහැ. ඔබේ වැරද්දක් නෙමෙයි. ඒ වගේම ඔබ ගබඩා කළ යුතු විදිහ ඒක ඔබ දන්නේත් නැහැ. මොකද මේ කඩදාසි කවරේ එහෙම එකක් ලියලා නැහැ. ඒක ලියලා තියෙන්නේ උදේ හවහම එපමණක් ගන්න කියලා. එච්චරයි නේද? එතකොට මෙන්න මේ වගේ දේවල් නිසා ඔබ ඒවා ඇවිල්ලා නිකම්ම කොහේ හරි තැනක ලාච්චුවක හරි එහෙම නැත්නම් ඔය කොහේ හරි තැනක දාලා තියෙනවා. එහෙම වුණාම මේ බෙහෙත් වල තියෙන ඖෂධීය ගුණය ඉක්මනින් නැති වෙනවා විතරක් නෙමෙයි මම ඔබට අර පැහැදිලි කරා වගේ ඒ වියෝජනයේ නිසා අහිතකර රසායනික සංයෝග හැදෙන්නටත් පුළුවන්. එතකොට පළවෙනි කාරණාව තමයි බෙහෙත් ගබඩා කළ යුත්තේ අනිවාර්යෙන්ම සිසිල් සහ ඩ්‍රයි ප්ලේස් එක. එහෙම නැත්නම් වියලි ස්ථානයක. මොකද විශේෂයෙන්ම අපේ රටේ මේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි නිසා. එතකොට ඔබ හුලන් නොවදින විදිහට කියලා අපි කියන්නේ. අන්න එවැනි භාජනයකයි ඔබ අනිවාර්යෙන්ම මේ ගබඩා කළ යුතු වන්නේ. අනිත් එක තමයි සමහර ඖෂධ වර්ග තියෙනවා. ඒවා සෙල්සියස් අංශක 4 හෝ ඊට වඩා අඩු උෂ්ණත්වයක තියන්න ඕන. එතකොට සෙල්සියස් අංශක 4 තියන්න ඕන කියලා කියන්නේ එය රෙෆ්‍රිජරේට් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔබේ ශීතකරණයේ අරන් තියන්නට ඕන. විශේෂයෙන්ම මේ එන ඖෂධවල ලේබල් එක කියවුවොත් එහෙම මේකේ ගහලා තියෙනවා කොහෙද ස්ටෝර් කරන්න ඕන. රූම් ටෙම්පරේචර් එකේද එහෙම නැත්නම් ඊට වඩා අඩු උෂ්ණත්වයකද තියන්න ඕන කියන කාරණාව. ඒ වගේම මේ හැකිතාක් උත්සාහ කරන්න ඕන ඖෂධයක් මේ ඩිරෙක්ට් සන්ලයිට් එකෙන් එහෙමත් නැත්නම් ඍජුව වැටෙන ආලෝකයෙන් ඈඩ් කරලා තියන්න. මොකද මම ඔබට කිව්වා මේ රසායනික සංයෝග ප්‍රභා විච්ඡේදනය වෙනවා කියලා බොහෝමයක් රසායනික සංයෝග. එතකොට ඔබ කෙලින්ම ඉරාලෝකයේ වැටෙන තැනක ඔබේ ඖෂධ තියලා තිබුණොත් එහෙම එයින් මේ ඖෂධයේ ಗುಣ හානි වෙලා යන්නට පුළුවන්. ඒක නිසා බොහෝ වෙලාවට අඳුරු ස්ථානයක ලාච්චුවක හෝ එහෙමත් නැත්නම් කබඩ් එකක් තුල හෝ එවැනි ස්ථානයක ගබඩා කිරීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඒ වගේම සමහර බෝතල් තියෙනවා ඔබ දැකලා ඇති මම ඔබට පෙන්වුවා වගේ මෙවැනි දුඹුරු පාට බෝතල්. එතකොට ඒකෙන් කියවෙන්නේ මේක ඇතුලේ තියෙන මේ බෙහෙත් වල රසායනික සංයෝගයේ ප්‍රභා විච්ඡේදනය වීමට යම්කිසි හැකියාවක් තියෙනවා. ඒක හින්දා උන් දුඹුරු පාට බෝතලයක මේ අඩංගු කරලා එවලා තියෙනවා. දුඹුරු පාට බෝතලය මගින් බාහිරෙන් ලැබෙන නිල් පැහැති ආලෝකය සහ UV කිරණ ෆිල්ටර් අවුට් කරලා එහෙමත් නැත්නම් පෙරා ඉවත් කරලා ඇතුළට ගමන් කිරීම වළක්වනවා. එතකොට ඒක නිසා මේ ඖෂධය කල් තබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒකේ ಗುಣ හානිය අවම කිරීම අපිට කරගන්නට පුළුවන් වෙනවා. එතකොට අන්න ඒක තමයි මේ හේතුව මේ ඇම්බර් කලර් බොටල්ස් වල සමහර ඖෂධ ගබඩා කරලා වන්න විශේෂයෙන්ම විවිධ පැණි වර්ග එහෙමත් එවැනි බෝතල් වල දාන්නට හේතුව ඒකයි කියලා ඔබ තේරුම් ගන්නට ඕන. එහෙනම් හිතවතුනි මම හිතනවා අද වැඩසටහනෙන් බොහෝම වැදගත් ඔබේ ජීවිතයට වගේම ඔබේ සෞඛ්‍යයටත් වැදගත් වෙන විද්‍යාත්මක කාරණාවක් මම කතා කරා කියලා. එතකොට අද වැඩසටහනෙන් ඔබෙන් සමුගන්නට කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්නට. ඒ තමයි ඔබ බොහෝ දෙනා මගෙන් විවිධ දේවල් ගැන ප්‍රශ්න අහලා කමෙන්ට්ස් වලින් ඉදිරිපත් කරනකොට මම මේ හැම එකකටම වගේ උත්තර දෙන්න උත්සාහ කරනවා. නමුත් අවාසනාවකට ඔබ ලියන්නේ ඔබේ ප්‍රශ්නය සිංග්ලිෂ් වලින් නම් මේ කියන්නේ සිංහල භාෂාව ඉංග්‍රීසි අකුරු වලින් ලියනකොට කියවන්න ඉතාම අමාරුයි. මොකද ඒවා එක එක්කෙනා ලියන විදිහ වෙනස්. ඒක හින්දා එක්කෝ ඔබේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම සිංහලෙන් ටයිප් කරන්න. එහෙම නැත්නම්
ඉංග්‍රීසි භාෂාවේ ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරලා ප්‍රශ්න අහුවොත් එහෙම මට ඒක කියවලා ඔබට උත්තර දෙන්න බොහොම ලේසි. ඉතින් අර සිංග්ලිෂ් වලින් ලියපුවා මට බොහෝ වෙලාවට කියවන්න වෙලාවක් නැති නිසා මම ඒවා කියවන්නේ නැතුවම මග හැරලා යන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒකත් ඔබට මතක් කරන ගමන් ආපහු දවසක කියන්නේ ඊළඟ සතියේදී තවත් වැදගත් වැඩසටහනකින් විද්‍යාත්මක කරුණු සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන ඔබ හමුවට එනකම් අදට ගිහින් එන්න.